මේ මනුස්සයා මොනවද මේ බෝට්ටුව පිරෙන්න එකතු කරන්නේ? ඔව් මේ ඉන්නේ ජෙලිෆිෂ්ලා. තායිලන්ත දීවරීන් මේ රෝස පැහැයට උරු ජෙලිෆිෂ් වර්ගයේ එකතු කරනවා. සෑම වසරකම මේ ජෙලිෆිෂ් සතුන්ගේ කාලයට දහස් ගණනින් මෙයාලා දැක බලා ගන්න පුළුවන්. ග්‍රාමීය කුඩා බෝට්ටු සහ පාරම්පරික දීවරීන් Tamanගේ බෝට්ටුවත් අරගෙන මේ කාලයට මුහුදට යන්නේ මේ වගේ සතුන් ගොඩ දෙනෙක් අල්ලගන්න බලාපොරොත්තු වෙයි. බලන්න මෙයාලා ජෙලිෆිෂ්ලාව අල්ලන්න භාවිතා කරන උපකරණය ඒ තරමටම මේ සතුන් ගොඩක් මේ කාලයට ජලයේ පාවෙමින් ඉන්නවා. තායිලන්ත ජනතාව අතර මේ සතුන් ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මුලින්ම මේ අල්ලගන්න සතුන් හොඳින් හොදගෙන ඔවුන්ගේ ශරීරයේ තිබෙන අමතර ජලය ඉවත් කරගන්නවා. ඊට පස්සේ කුඩා තීරු වලට කපාගෙන හොඳින් තඹ ගන්නවා. කුළුබඩු සහ විවිධ රසවත් අමුද්‍රව්‍ය යොදාගෙන සාදගත්ත හොද්දක් එක්ක මෙයාලව ආහාරයට ගන්නවා. ඔයා පරාට හොදි දාලා කාලා තියෙනවනේ. ඒ වගේ තමයි මේක. ප්‍රදේශවාසීන් සහ තායිලන්තයට පැමිණෙන සංචාරකීන් අතර බොහෝම ප්‍රණීත ආහාරයක් තමයි මේ ජෙලිෆිෂ් කෑම එක. තවත් මේ වගේ රසවත් දැනුම පිරෙන වීඩියෝ හැමදාම බලන්න අභිරහස් ගවේෂණේ ෆලෝ කරන්න.